අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ලැබව 2026 අලුත් අවුරුද්ද ඔබට ඇතුළු සියලු දෙනාටම සෞභාග්‍යයෙන් පිරි සතුටින් තොර ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. නිමල් මහත්තයා මේ මතවාද ඒ කියන්නේ අවලාද මතවාද ප්‍රශ්න ගොඩක් මැද අපි ජීවත් වෙන්නේ නේ මේ ජීවිතේ යන කාලේ. ඉතින් මට හිතුණා මේ ඔබතුමා මොකද මේ මගේ හොඳම මිත්‍රෙක් විදිහට දැනට ඉන්නවා බැඳීම ඇතුළත. ඒකට ඔබතුමාට යම්කිසි අත්දැකීමක් තියෙනවා දේශපාලන සම්බන්ධවත්. නමුත් මෙතන අපි අතර ඇති වෙන්නේ මේ දේශපාලන සංවාදයක් නෙවෙයි. ඉතින් මං ගොඩක් වෙලාවට මගේ කන් වලට ඇහෙනවා සමහර මිනිස්සු මේ කොටසක් ඉන්නවා මේ රජයට බනින කොටසක්. සමහර මිනිස්සු රජයට හොඳ කියන කොටසක් ඉන්නවා. මං අහන්න කැමති දැන් ඔබතුමාට යම්කිසි අත්දැකීමක් තියෙන කෙනෙක් නිසා අපට වැඩිය ලංකාවේ ටික කාලයක් හිටි මිනිස්සෙක් නිසා ඇයි එහෙම වෙන්නේ කියන එකේ තේරුම පොඩ්ඩක් මට පහදලා දෙන්න පුළුවන්ද? මොකද මට දැනගන්න ආසයි. ඇයි මේ කොටසක් බණින්නේ? ඇයි මේ කොටසක් හොඳ කියන්නේ? මේමයි 100%ක් මේකට අරගෙන නැහැ. 60ක් අපි කියමු ගත්තා කියලා. 40 කෙලිය ඉන්නවා. විරුද්ධ පාක්ෂිකයෝ. ඔව්. එයාගේ වරප්‍රසාද ලත් කොටසක්. කියන්නේ ගිය ආණ්ඩුව වලින් වරප්‍රසාද ලැබපු කොටසක් ඉන්නේ නේ. අපි වගේ ඇත්තනකොත් සංගීත විජේසූරිය ගත්තොත් ඇත්ත කතාවක් කතා කරන්නේ. රටට ආදරය කරන මිනිස්සෙක් ඒ කෙලින්ම තියෙන තැන ඇත්තම කිව්වන මිනිස්සෙක් නේ. එයාට වරප්‍රසාද වරදාන්න මොකුත් නැති කෙනෙක්. රජය ගේන්න ගොඩක් වැඩ කටයුතු කරා. රජය බැරි තැන දැක්කම ප්‍රසිද්ධිය කිව්වා. ඒ වගේම ජනාධිපතිතුමා කැඳවල ඒ විශ්සරේ හරියට කරා ඒක. නීති පැත්තක් තියෙනවනේ. ඒ වගේ තමයි. මෙතෙන්දී 140ක් ඉන්නව එළියේ. වරදාන ලැබපු කොටසක් ඉන්නේ අපි වගේ නෙවි. ඒ මිනිස්සුන්ට ඒක නැති වුණා ගොඩක් ප්‍රශ්නයක් වෙනවනේ. රට ආදරය කරන මිනිස්සු නෙවෙයි මිනිස්සු. ඔව්. ඇත්තටම කිව්වොත් මේ මිනිස්සු කවුරුත් අපි කවුරුත් ජේවීපීවත් පක්ෂ නෙවෙයි. පරිවර්තන වෙනසකට තමයි අපි ලක් වුණේ නේ. ඔව්. පරිවර්තනයක් වෙන්න ඕනේ. ඒක අපි සාමාන්‍යයෙන් බැලුවොත් අපි පුද්ගලික කවුරුත් අඳුරන්නේ නැහැ. මම නම් අඳුරන්නේ තුන් දෙනා මේ දේශපාලන මේක. ජනාධිපතිතුමායි අගමැතිතුමියයි අපේ පැත්තේ ඉන්න සුනිල් හඳුන්නෙත් විතරයි මම දන්නේ. විමල් රත්නායක. අනිත් කවුද කියලා දන්නේ නැහැ අපි. ඒක තමයි මේ රටෙත් එහෙම තමයි. අපි මේ ඉතාලියේ ජීවත් වෙලා අපි ඉතාලිය අපි දන්නේ අගමැතිතුමිය විතරයි නේ. විදේශ ඇමති කවුද අපි දන්නේ කියන්නේ. පොලිටිකල්ස් කියන්නේ ඒක මේක දියුණු රටවලනේ. අපිත් එතෙන්ට ඇවිල්ලා අපි පරිවර්තනය වෙලා ඉස්සර එහෙම නෙවෙයිනේ. පොඩි මේකක් තුනා බොයිස් කට්ටයක් දීලා ලොකු ප්‍රසිද්ධියක් ගන්න බලාපොරොත්තු වෙනෝනේ. ඉතින් අන්න ඒ වගේ වරදාන ලැබපු කොටසක් එළියේ ඉන්නවා. ඒ මිනිස්සුන්ට වරදාන්න නැති වුණාම දුකයිනේ. ඒ මිනිස්සු විවේචනය කරනවා. දැන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු විවේචනය කරන්නේ නැහැ නේ කවුද? සංගීත විවේචනය කරන හරි සම්පූර්ණ සාධාරණයි නේ. ඔව්. ඒ කියන්නේ ඇත්ත තමයි කිව්වා. මේවා සමාඩිල්ට යන්න පුළුවන්. ඒ වගේ ගිහිල්ලත් තියෙන එක කතාවක් තියෙනවනේ. රට ආදරය කරන මිනිස්සු ඇත්තනේ. දැන් මේ අහන්නේ දැන් ඔබතුමා සංගීත කියන කලාකරුවා සම්බන්ධව ඔබතුමා දැන් මෙතන විග්‍රහය කරන්නේ යා කරපු දේ හරි කියලා නේද ඔබතුමා විග්‍රහය කරන්නේ? හරි කියන්නේ මේක මගේ. ඒ කිසි දෙයක් බලාපොරොත්තු නෙවෙයි. ඔව්. රටට ආදරය කරන මිනිස්සු. ඔව්. මේ අහන්නකෝ දැන් මං අහන්නේ ඔය සංගීත විජේසූරිය කියන කලාකාරයා මීට රජේ මේ ඔයා ඇවිල්ලා නාකොටි සම්බන්ධව දයා කියන එක අපි කතා කරන්නේ. එයා ඔය සම්බන්ධ හිටපු කෙනෙක්. ඔව්. එතකොට එයා ජීවත් වුණේ මේ රජයේ ඉන්න කාලේ විතරක් නෙවෙයිනේ. නෙවෙයි. එයා සේවය කරා අනිත් රජවල ඉන්න කාලෙත්. ඇයි එයාට ඒ අවස්ථාවේ මේ ක්‍රියාමාර්ගයට එන්න බැරුණේ? නෑ. එයා ඒක දැනුවත් කරේ හරියට ක්‍රියාමාර්ග ගන්න නැතුව ඒක මම දන්නේ නැහැ කියන්න. නමුත් එයා මේ රජය ගේන කොට වැඩ කරලා. ඒක ස්ටේජ් එකේ මම දැක්ක කියනවා ජනාධිපතිතුමා මිනිස්සු දුක් විඳිනවා. මේ මිනිස්සු ගොඩ දාගන්න. හද අඬලා වගේ කිව්වා මිනිස්සුන්. ඔව්. ඇත්තට මේ කියන්නේ රට ආදරය කරන මිනිස්සෙක් ඇත්තට. අන්න ඒ වගේ මිනිස්සු තමයි මේ රටට ඕන වෙන්නේ. ඔව්. ඒ කියන්නේ කලාකාරයෝ කියන්නේ කොහොම සංවේදී මිනිස්සු වෙනවට කලාකාරොත් ගොඩක් වරදාන වරප්‍රසාද පස්සේ ගියා. ඔව්. එහෙම ඉන්නවා. ඔව්. එතකොට හරි. අපි සංගීත විජේසූරිය කලාකාරයෝ පැත්තෙන් අපි කතා කරේ. දැන් මම අහන්නේ ඔබතුමාගෙන් මම අහන එක ප්‍රශ්නයක්. දැන් මම 1970 ගණන් වල ඉපදිච්ච පුද්ගලයෙක්. එතකොට මට දැනුම ලබා ගන්නකොට මම 71 ඉපදුනා නම් මං දැනුම මට ඔළුවට එනකොට අවුරුදු 15ක් යන 1985 වගේ 80 ගණන් වල තමයි අපිට රට ගැන සම්බන්ධය ඇති වුණේ. කියන්නේ අපිට දැනුම තියෙන්නේ. ඉතින් පාසල් ජීවිතේ. එතකොට ඒ වෙලාවේ හිටියේ ජේ.ආර්. ජයවර්ධන කියන ජනාධිපතිතුමා. ඒතර මම අහන්න කැමති ඔබතුමාගෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇවිල්ලා රටේ මොනවද කරපු දේවල් කියන්නේ රටේ දියුණුව සකා මොනවද කරලා තිබුණේ? මේ මම නම් හිතන්නේ මේ ඒකෙදි තිබුණ පොඩි දේශපාලන මේක මොකද සිරිමා බණ්ඩාරන මැතිනිය විවෘත ආර්ථිකයේ වහලා දාලා තිබෙද්දී මිනිස්සු ලොකු ප්‍රශ්න වගේක් තිබුණානේ. ඔව්. එතෙන්දී ඒ ප්‍රශ්න දුරට විවර කරනවා වගේ තමයි ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන. මිනිස්සු ගොඩක් බලාපොරොත්තු වුණා. ඒ හරහා තමයි ලොකු බලයක් ගත්තේ. යයි 3-2 බලයක් අරන් ව්‍යවස්ථාවත් වෙනස් කරන්නේ. වෙනස් කළා එයාට ඕන විදියට ව්‍යවස්ථා විධායකයට ලොකු බලතලයක් එක්ක ලොකු පරිවර්තනයක් කරේ.
නමුත් ඒකෙදි රටට සෙතක්කුන් නෑ පොදුවෙන් බැලුවොත්නේ යුද්ධ දෙකක්ම හටගත්තා. උතුර දකුණ දෙපැත්තම ගිනි ගත්තා. රට ලොකු විලක් බවට පත් වුණා. ඒ ගත්තේ තීන්දුවල වැදගත්කමක් තිබුණ නැහැ කියලා අපිට පේන්නේ. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදීටත් එහා ගියපු ව්‍යවස්ථා විවාද විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වලා දීලා රට ලොකු එකකින් විනාශයක් වුණානේ. මට දේශපාලනය සම්බන්ධ මංකනේ මට මේ දේශපාලන ඥානකින් මං කතා කරන්නේ නෙමෙයි මම කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක ඉපදිච්ච අපට තියෙන අයිතිවාසිකම තමන්ගේ මතවාද ඉදිරිපත් කරන්න. ඒ මතවාද තමයි මම ඔබතුමාගෙන් අහන්නේ. මොකද මට දේශපාලන ඥානකින් කෝණකින් බලලා මං අහන්නේ ඔබතුමාගෙන් රටේ සංවර්ධනය වෙච්ච ජනාධිපතිවරු තමයි ඔබතුමාගෙන් අහන්නේ. මොකද දැන් මිනිස්සු ගොඩක් දොස් කියන අය ඉන්නවනේ. ඒ කියන්නේ ඒ මාර්ථකාවට තමයි මම කතා කරන්නේ. මම නැවත ඔබතුමාත් එක්ක කතා කරනවා මේක අපේ පළවෙනි වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපි මේක කන්ටිනියු කරමු. මොකද පොඩි වෙලාවක් ඇතුළත අපි මේක කන්ටිනියු කරගෙන අපි මේ සම්බන්ධව කතා කරමු. හරි?